සුවපත් ජීවිතයක් ගත කරන්නට ඔබට අවශ්‍ය කරන කරුණු කාරණා සාකච්ඡා කරන අපේ විශේෂාංගය තමයි අද දවසේදී මේ විදිහට අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේදීත් අපිත් එක්ක වෙනද වගේම බොහොම ආදරෙන් එකතු වෙනවා බලපිටිය ආයුර්වේද ප්‍රජා වෛද්‍ය ඉෂංකා මල්කි. අපේ ආදරණීය වෛද්‍යතුමිය අයබන් කියලා පිළිගන්නවා. අයබන් තිලක්ෂි. වෛද්‍යතුමියන් අපි පසුගිය සතියක කතා බහ කරා මේ කාන්තාවන්ට බහුල වශයෙන් ඇතිවන මේ අතේ හිරිය, අතේ වේදනාව, අතේ ඇතිවන දැවිල්ල පිළිබඳව. අද දවසේදී අපි මේ පිළිබඳව වැඩිදුර විස්තර සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. වෛද්‍යතුමියනි, ඇයි දැන් මේ ලෙඩ රෝගය මේ අපි කියනවා අපි හඳුනන රෝගී තත්ත්වය කියලා. මේ ඇයි රෝගී තත්ත්වය කාන්තාවන්ට බහුල වශයෙන් වැද්දෙන්නේ? ඔව්, ඇත්තටම දැන් පිරිමින්ටත් හැදෙනවා. නමුත් අපිට සායනික අත්දැකීම් තියෙන ගොඩාක් වෙලාවට මේ රෝගය උත්සන්න කරගෙන එන්නේ කාන්තාව. මොකද ඒකට ඇත්තම වෙලාවට හෝමෝනුමය බලපෑම එනවා. තමන්ගේ විවිධ ජීවන වයස් ගත වෙනකොට විවිධ අවධි අපි පසු කරනවා. ඒ අවධිවල වෙන හෝමෝන වෙනස්කම ප්‍රධානවම අපි දැකලා තියෙනවා. සහ කාන්තාවන් දන්නේ නැහැ සමහරක් වෙලාවලට ඇතැම් රෝගාබාධ වලින් පෙළෙනවා. දියවැඩිය වගේ තත්ත්ව. මොකද අපි විශේෂ සායනවලදී තමයි හඳුනාගන්නේ ස්ක්‍රීනින් වලදී. එතකන් එයා දන්නේ නැහැ මේ හැදිලා තියෙනවා. හැබැයි ඉතින් අපිට ඊට පස්සේ පරීක්ෂණ වලට යොමු වෙලා මේක කොච්චර කාලයක් ඇඟේ තිබුණාද කියලා හොයාගන්නට දැන් තාක්ෂණය යොදා ගන්න පුළුවන්. නමුත් එවැනි රෝග තත්ත්ව වලට වාජනය වෙච්ච අය සහ අධිකතර බාරු කාන්තාවන්ට. මොකද ඒක අපි සායනික අත්දැකීම් වලින් ප්‍රධානවම දකින්න දෙයක් තමයි දියවැඩියාව අධිකතර බාරුව. ඔය අංශ දෙකේම අයට මෙම අතේ හිරිය සහ වේදනාව වැඩි සහ හරියට තමන්ගේ සිරුරට ව්‍යායාම නොකරන අය. මොකද අපි ගෙදර මුළුතැන් ගෙදර එහා මෙහා වෙවි එතන එළවලු ටික කපනවා එහෙම කරන එක ව්‍යායාමයක් නෙවෙයි. මොකද අපි ඇහුවහම සමහරක් වෙලාවට සමහර ගෘහණියන් කියනවා ડોක්ටර් අපි ගෙදර සමස්ත වැඩ ටිකම කරනවානේ. හැබැයි එකම තැනක සහ සමහරක් වෙලාවට අපේ අතේ සුළු කොටසක් කකුල් දෙකේ පොඩි කොටසක් එහෙමනේ ඒක වැය වෙන්නේ. ඒතර ඒක ව්‍යායාමයක් වෙන්නේ සමස්ත සිරුරටම. එතකොට අපේ සමහරක් වෙලාවට අතේ හිරියෙන්නේ බෙල්ල වෙන්න පුළුවන්. ඒතර බෙල්ලේ තියෙන රෝගාබාධය අපි ගෙන ඉන්නවනේ. එතකොට අපේ සමහරක් වෙලාවට අතේ වැලමිටේ වෙන්න පුළුවන්. එතකොට ඒ තත්ත්වය නිසා අපිට එහෙම වෙන්න පුළුවන්. සහ වතුර සාමාන්‍ය තරණ ප්‍රමාණය දෛනිකව අපිට අවශ්‍ය වෙන. මොකද දැන් පෞගේ කාලෙදී අපි දැක්ක ගොඩාක්ම අපේ මේ අවුව වැඩි. එතකොට අපේ ඇඟෙන් වාෂ්ප වෙලා එළියට යන වතුර ප්‍රමාණය වැඩි. එතකොට අපි තරල ප්‍රමාණය ගන්න ඕනේ. එතකොට ඇසිඩ් ගතිය වැඩි අයටත් අපි දැකලා තියෙනවා මෙම තත්ත්වය සහ කැල්සියම් අධිකව භාවිතා වෙන අයට සහ ඔස්ටියෝපොරෝසිස් අයට සමහරක් වෙලාවට මොකද ඒ අස්ථි වල තියෙන කැල්සියම් ගිහිල්ලා කැඩි කැඩි ඔය වගේ මේ කුහරවල ඔය කාපට් ටනල් කියන තැන එහෙම දත් දෙකේ කකුල් දෙකේ ඔය වගේ තැන්වල එකතු වෙලා බැඳෙන්න පුළුවන්. එතකොට ස්නායුව හරි අමාරුවෙන් තමයි එයා ගමන් කරන්නේ. අන්න ඒ වගේ තත්ත්ව අපිට කියන කැල්සියම් වැඩි වුණාමත් ගැටලුවක්, අඩු වුණාමත් ගැටලුවක්. ඉතින් ඔය වගේ හැමදේම එක මට්ටමක පවත්වා ගන්න ඕන. ඒක මධ්‍යම ප්‍රතිපද බුදුන් වහන්සේ කියලා දෙනානේ. ඒ වගේ අපි මේ හරි විදිහට අපි මුලින් අපි වඳුන ගන්න ඕන. අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියන දේ අපිට දැනෙනවා. මොකද සමහර ඉඟි තියෙනවා ස්වභාවයෙන්ම අපි නොදැනුවත් ඉක්කා වෙන්න පුළුවන්. ඒතකොට වතුර තිබහ එන්න පුළුවන්. ඒතර අපි දන්නවා මේ අපි අද ගත්ත දෛනික වතුර ප්‍රමාණය මදි කියලා. ඒ වගේ දේවල් නොසලකා හිටියාම අර දෙන සංඥා දීලා අපේ ස්නායු පද්ධතිය මේක ලොකු මැෂින් රාශියක් ක්‍රියාත්මක කරන තැනක්. එතකොට ඒකේ හැමම දැන් අපි වාහනයක වුණත් තිලක්ෂී සමහරක් වෙලාවට සීට් බෙල්ට් එක දාගෙන ගිහලා ටික වෙලාවකින් ඒක ඔෆ් වෙනවනේ. වගේ ඉතින් අපිට සංඥා නිකුත් කරනවා. ඒක අඳුරගෙන අපිට ඒක මේන්ටේන් කරන්නත් පුළුවන්. නැත්නම් රෝගයක් බවට පත් කරගන්නත් පුළුවන්. වෛද්‍යතුමියනි, දැන් මේ තත්ත්වය ගැන කතා කරද්දී දැන් අපි අද දවසේදී කතා කරේ කාන්තාවන්ට සුදුපන අතේ හිරිය නැත්නම් අතේ දැවිල්ල මේ අතේ වේදනාව පිළිබඳව. මේ සඳහා බලපාන හේතු සාධක මොනවද තියෙන්නේ? ඔව්, අර මම පෙර කිව් හේතුන් සඳහන් කරන්න පුළුවන් නැවතත්. ඒ කියන්නේ අත මෙතන අපේ රිස්ට් ජොයින්ට් එකේම නම් ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඒක හේතුවක් වෙන්න පුළුවන්. මෙතන අපේ කැල්සියම් බැඳිලා අනවශ්‍ය දේවල් බැඳිලා මෙතනින් එන පීඩනය. එහෙම නැත්නම්
අපිට අපේ වැලමිටේ තියෙන ප්‍රශ්නයකට වෙන්න පුළුවන්. ඒ ඔක්කොම අස්ථි පද්ධතිය ආශ්‍රිතව සිද්ධ වෙන දේවල් හේතු විදිහට අපිට ගන්න පුළුවන්. ආහාර පාන වලින් වෙන හේතුන් වලට වඩා ඇත්තටම අස්ථි පද්ධතියේම සිදුවන ස්නායුව කොහේ හෝ බෙල්ලේ සිට පැමිණෙන ස්නායුව කොහේ හෝ තැන්වලදී මේක පීඩාවට ලක්වීම තමයි ප්‍රධානම හේතුව විදිහට අපිට ගන්න පුළුවන්. වර්තමානයේ එතකොට මේ දේ මැඩ පවත්වා ගන්නට මොනවා හරි වෛද්‍ය විද්‍යාත්මකව අපිට කරන්නට පුළුවන් ප්‍රතිකර්ම තියෙනවද? ඔව් ඇත්තටම තිලක්ෂි මේ හොඳ ප්‍රශ්නයක්. මොකද ඇත්තටම අපිට ගොඩාක් ප්‍රතිකාර තියෙනවා. මොකද මුල් අවස්ථාවේ හඳුනා ගැනීම ඉතාමත්ම පහසෙන් සුළු ප්‍රතිකාර. ඒ කියන්නේ ඒක බාහිර ප්‍රතිකාරයක් සහ අභ්‍යන්තර ප්‍රතිකාරයක් සහ භෞත චිකිත්සීය ක්‍රම. ඒ කියන්නේ අපි කියන්නේ ව්‍යායාම, ෆිසියෝതെරපි ඔය තුන ඒකාබද්ධ කරලා අපිට හොඳ මේ ඉක්මනින්ම පහසෙන්ම මේ රෝගයෙන් මිදෙන්නට පුළුවන්. එතකොට අපි හොයා ගන්නට ඕන මේක ඒට අර පෙර කිව් අපිට මේක ගෙඩි තත්ත්වයක්ද කැන්සර් එකක්ද ඒ වගේ තත්ත්වයකදී හැබැයි ඒක වයසත් එක්ක අපිට චිකිත්සා කරන අය නිසා අපිට අත්දැකීමෙන්ම දන්නවා කාන්තාවකට මේ වයස් සීමාවේදී එන්නේ මේක තමයි. එහෙම නැත්නම් අසාමාන්‍ය විදිහට අපි තුම අවුරුදු 18ක 16ක දරුවෙක් කියනවා නම් එක අතක විතරක් හිරිය එනවා. ඒක විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේ රෝග අවස්ථා අඩුයි. නමුත් ඒක අපි අර වගේ කාපල් ටනල් සින්ඩ්‍රෝම් එකක් කියලා අපිට ඉවත් කරන්න බෑ. අනිත් එක තමයි වෘත්තිමය හේතුන් මේකට බලපානවා. ඒ කියන්නේ අපි හිතමුකෝ නිතරම අත වයිබ්‍රේට් වෙන රැකියාවල අපි හිතමුකෝ මැෂින්ස් ඒ අයට ඒ අවස්ථා ඉහළ අවදානමක් තියෙනවා මෙම තත්ත්වයට එන්න. ඒ වගේම අත්කම් වැඩ කරන අපි ගෘහණියන් ගොඩක් වෙලාට මහුම් ගෙතුම් කරනවා සියුම් දේවල් කරන අයට අතේ එන්න පුළුවන්. ඇඟලුම් ශේෂ්ත්‍රයේ නියැලෙන කාන්තාවන්. අන්න හරි. ඒ වගේ එවැනි රැකියාවල යෙදෙන අය ගෙතුම් මහුම් ගෙතුම් මේ වගේ ආදී වෘත්තීන් වල යෙදෙන අය එතකොට ඒ අයට වැඩි සහ රියදුරු මහත්වරුන්ටත් අපි දැකලා තියෙනවා ඒක වැඩි. අර දැන් අපිට හේතු දැන් වෘත්තිමය හේතු නිසා එනකොට කරන ප්‍රතිකර්මය වෙනස්. එතකොට අපි හිතමුකෝ හෝමෝන වෙනස් වීම නිසා තයිරොයිඩ් ග්‍රන්ථියේ වෙනස් වීමක් මත ඇතිවන තත්ත්වයක් නිසා නම් මේක එන්නේ. එතකොට කරන ප්‍රතිකාරය වෙනස්. එතකොට අපි හිතමුකෝ අධික බීමත්කම, සිගරට් බොනවා, මත්පැන් පානය කරනවා. එතකොට ඒ අය සඳහා දෙන ප්‍රතිකර්ම වෙනස්. පොදුවේ කියන්න පුළුවන් මේකට අපි මුලින්ම අභ්‍යන්තර ඖෂධ දෙන්න ඕන වාත සමන ස්නායු පෝෂණ ඖෂධ සහ බාහිරින් ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් වෙලාවට ගිහිල්ලත් ඇති මේ මා රෝග වැළඳුනහම අපි යන ආයුර්වේද ප්‍රතිකාරම වලට අභ්‍යංග තෙල් තෛලමය ප්‍රතිකාර සහ ස්වේදන ප්‍රතිකාර ඉතාමත්ම සාර්ථකයි මේ රෝගය සඳහා. මොකද අපි මෙතනදී අපි හිතමුකෝ යම් ආසාත්මිකතාවයක් ආසාදනයක් එහෙම නැත්නම් ඉන්ෆ්ලමේෂන් එකක් නිසා නම් මෙම රෝගය ආවේ අතේ හිරිය. එතකොට අපි ඒක නැති කිරීමට ඖෂධ දෙන්න ඕන. අභ්‍යන්තරවත් දෙන්න ඕන. අපි බාහිරින් යොදන තෛල ආලේපන වර්ගත් අපි දෙන්නේ ලේඛනීය පැත්තට බර වෙලා. එතකොට අපි මෙතන අපි හිතමුකෝ මේ කාපල් ටනල් කියන ස්පේස් එකේ හිරවීමක් ලොකු තද හිරවීමක් තියෙනවා. සැත්කමකට යා යුතුයි. එහෙම නැත්නම් අපේ තියෙනවා බාහිරින් කරන වාෂ්ප ස්වේදන විවිධ අපේ දේශීය වෙදකමේ අපි භාවිතා කරන අරත්තල, එඬරු කොළ, බෙලි කොළ, තිරුවානගල් ඒ වගේ ඉතාමත්ම ප්‍රශස්ත ඖෂධ තියෙනවා. අපි වාෂ්ප අල්ලනවා වාෂ්ප ස්වේද. අනිත් එක තමයි පුංචි තැවිලි පොට්ටනි අපි භාවිතා කරලා මෙතන තියෙන්නේ අපහසුතාවය මගහර ගන්න අපිට මේ බාහිරින් කරන දේවල් අපිට ගොඩක් තියෙනවා. හැබැයි මේක අපි අභ්‍යන්තර ඖෂධ දිය යුතු තැන අනිවාර්යයෙන්ම අභ්‍යන්තර ඖෂධය දෙන්න ඕනේ හේතුව අනුව. එතකොට හේතුව මුලින්ම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් ඔබට තීරණය කරන්නට බෑ. ඔබට ඔබගේ රෝග තත්ත්වය ඇතිවීමට සමහරක් වෙලාවට අර හේතු දෙක තුනක් එකතු වෙලා තියෙන්න පුළුවන්. කාපල් ටනල් සින්ඩ්‍රෝම් එක නිසා තත්ත්වය හිරියෙන්න පුළුවන්. සමහරක් වෙලාවට එයාගේ ඇඟේ කැල්සියම් වැඩි වෙලා එන්න පුළුවන්. එතකොට මේ දෙක තුනම එකතු වෙලා આવොත් අපිට ඒකාබද්ධ ප්‍රතිකාරම ක්‍රමයකට තමයි යන්න වෙන්නේ. බාහිර ආලේපන ගොඩාක් සාර්ථක වේදනාව එහෙම වේදනා නාශනය කරනවා. ඒ වගේම අර තියෙන අපහසුතාවයේ මගහරවා ගන්නට කරන්නට අපිට ගොඩක් දේවල් තියෙනවා.
කාන්තාවගේ මේ අතේ හිරි අතේ දැවිල්ල අතේ වේදනාව ගැන කතා බහ කරනවා වගේම වෛද්‍යතුමනි කාන්තාවන්ට මේ බහුලව වර්තමානයේ දකින්නට ලැබෙන ලෝකීය තත්වයක් තමයි ඔස්ටියෝපොරෝසිස් කියලා කියන්නේ. වෛද්‍ය විද්‍යාත්මකව වෛද්‍ය විද්‍යාවට අනුකූලව මේ රෝගී තත්වය මොන වගේ විදිහටද හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ? ඔව් ඇත්තටම ඔස්ටියෝපොරෝසිස් කියන්නේ අපි අස්ථි දි รา පත් වීම කියන දේ තිලක්ෂ අපිට සරලවම කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි අපේ තියෙනවා අපි උපතින් දැන් අම්මා තාත්තගේ ජාන වලින් අපේ ස්ට්‍රක්චර් එක තීරණය වෙනවා. එතකොට අපේ මේ බෝන් එකට අවශ්‍ය වෙන ශක්තියක් අපි අපේ උප්පත්තියත් එක්ක ගේනවා. හැබැයි මේක අවුරුදු 30 40 වෙනකම්ම තිලක්ෂ මේ අස්ථි හැදීම සහ අස්ථි ගෙවීම හරි සමානුපාතිකව යනවා. 30න් 40න් විතර පස්සේ තමයි අර අස්ථි වර්ධනය එහෙම නැත්නම් අස්ථි ඇතිවීම සෛල මේක හරි සජීවී ක්‍රියාවලියක්. අපි මෙහෙම ඉන්නවා හැබැයි කෙනෙකුට පේන්නේ මේ අස්ථි සෛල වර්ධනය වෙනවා. හැබැයි 30න් අවුරුදු 30න් 40න් විතර එහාට යනකොට මේ අස්ථි සෑදීමේ ක්‍රියාවලියට වඩා ඉක්මන් වෙන්න ගන්නවා අස්ථි ගෙවීමේ ක්‍රියාවලිය. ඒක අපිට බොහෝම සාර්ථකව ප්‍රත්‍යක්ෂවම සාර්ථකවම ඔස්ටියෝපොරෝසිස් මැඩලන්න පුළුවන්. කෙනෙක් කියනවා නම් බැහැ කියලා ඒක බැහැ නෙමෙයි අපි කරලා පෙන්නනවා පුළුවන්. මොකද ඒකට අපිට කරන්න පුළුවන් ප්‍රතිකාරයට පෙර අපේ ස්කෑන් එකක් තියෙනවා අපේ බෝන් වල ඝනත්වය බලන. එතකොට අපිට දැනගන්න පුළුවන් මෙයා ඔස්ටියෝපොරෝසිස් මට්ටමේ ඉන්නවද ඊට උඩ එච්චරටම ඇවිල්ලා නැහැ ඔස්ටියෝපීනියා තත්ත්වයේ ඉන්නවද මොකද්ද රෝගී තත්ත්වය කියලා අපි ඩෙක්ස් ස්කෑන් එකකින් හරියටම බලන්න පුළුවන් දැන් මේක සුව වෙලාද ඝනත්වය කොහොමද අපිට ඕන තරම් මේ තියෙනවා සහ අපිට මේ පුළුවන් අපේ මේ ඇඟේ දැන් අස්ථි හැදෙන්න දෙන්න තියෙන සාධක ගොඩක් තියෙනවානේ ලවණ වර්ග තියෙනවා ඉන් ප්‍රධානයි අස්ථිවල 99% වගේම තියෙන කැල්සියම් ධාතුව සහ විටමින් D. ඔය දෙක අත්‍යවශ්‍යයි අපි මේ අස්ථි මේ ඔස්ටියෝපොරෝසිස් වළක්ව ගන්න. දැන් ඔස්ටියෝපොරෝසිස් කෙනෙකුට වේදනාව එන්නේ ඔක්කොම ඉන්නේ පස්සේ. හැබැයි මුලින් ඉන්නේ අපිට මේක ඇත්තටම ඔස්ටියෝපොරෝසිස් මේ වේලාසන අඳුනා ගැනීමට විශේෂ රෝග ලක්ෂණයක් කියලා දෙයක් නැහැ. ඒක නිහඬ රෝගයක් විදිහට තමයි අපි ලෝකේ හඳුන්වන්නේ. ඒ කියන්නේ වයසත් එක්ක ඔස්ටියෝපොරෝසිස් ඇඟේ තියෙනවා. හැබැයි අපි හිතමුකෝ අවුරුදු 60 65 වගේ කෙනෙක් වෙනහම ඕනම කෙනෙක් අපි දන්නවා අපි වයසට යාම සිද්ධ වෙනවා. ඒතකොට අස්ථිවල දුර්වලතාවයක් එන්න පුළුවන්. ගොඩක් අහලා තියෙන මේක වයසට යාමත් එක්ක එකතු වෙනවා. හැබැයි දැන් අද කාලේ අපි භාවිතා කරන ඇතම් ఔෂධ වර්ගවල සංකූලතාවයක් විදිහට සයිඩ් ඉෆෙක්ට් එකක් විදිහට මේ වෙද්දී අපි දැකලා තියෙන ගොඩක් ස්ටීරොයිඩ්ස් පෙට්‍රිසිලෝන් වගේ ඖෂධ ඇතැම් විට දීර්ඝකාලීනව භාවිතා කරන්නට වෙන රෝගාබාධ වලට ගොදුරු වෙච්ච අයට මේක ඉහළ ප්‍රවණතාවයක් තියෙනවා වයසට කලින් ඔස්ටියෝපොරෝසිස් එන එක. එතකොට අපි ඒගොල්ලෝ ගැන විශේෂයෙන්ම අපි ඒ වගේ හිස්ටරි එකක පේෂන්ට් කෙනෙක් ආවොත් අපි අනිවාර්යෙන් එයාගේ සේරම් කැල්සියම් ලෙවල් එක අපි චෙක් කරලා බලන්න ඕන. එහෙම නැත්නම් සමහරක් මානසික රෝග වලට දෙන සමහරක් ඖෂධ නිසා මේ ඔස්ටියෝපොරෝසිස් එනවා. එතකොට විශේෂයෙන්ම කාන්තාවන්ට පුරුෂයන්ට වඩා ඉක්මනින් ඔස්ටියෝපොරෝසිස් වැළඳෙනවා. ඒකට හේතුව තමයි අපේ ඇඟේ තියෙනවා අපේ කාන්තා බව අපේ ලිංගිකත්වය පාලනය කරන ඊස්ට්‍රොජන් කියන හෝමෝනය. මේක අපේ ආර්තවහරණයත් එක්ක කාන්තාවට ඒක නැති වෙනවා අඩු වෙනවා. ඒකට ඒකේ ප්‍රතිඵලයක් විදියට ප්‍රධානම වෙනවා ඔස්ටියෝපොරෝසිස්. ඒකට අපි ඕනම කෙනෙක්ට මෙනෝපෝස් වෙනකොට අපි පිටින් දෙන කැල්සියම් ප්‍රමාණය අපි දන්නවා දෛනිකව කෙනෙක්ට අපි ඒක මම හිතන්නේ විශේෂයෙන් දැනගත යුතුයි ගෘහිණිය ඔබ සාමාන්‍යයෙන් අවුරුදු 50 60 වගේ වෙනකොට වයස අනුව දෙන්න ඕන කැල්සියම් ප්‍රමාණය විටමින් D ප්‍රමාණයක් තියෙනවා. තිලක්ෂ අපි ඒක හඳුනා ගන්න ඕන. මොකද අපි දන්නේ නැහැ අපි කොච්චර ඔස්ටියෝපොරෝසිස් වෙන්න පුළුවන් අවදානමක ඉන්න කෙනෙක්ද කියලා. හැබැයි ඕක අපිට හිතුමතේ ගන්නත් එපා. කැල්සියම් වගේ එකක්. ඒක ඔයා රුධිර පරීක්ෂාවක් කරලා ඔයාගේ ඒ මට්ටම අපි හිතමුකෝ කැල්සියම් ප්‍රමාණය අවුරුදු ඔස්ටියෝපොරෝසිස් වෙන්නේ අපි 50 විතර කියමුකෝ. වයස 50න් පස්සේනේ. ගොඩක් දුරට. ඒකට ඒ වගේ කෙනෙක්ට අපි ගන්න ඕනේ දෛනිකව කැල්සියම් අවශ්‍යතාවය මිලිග්‍රෑම් 1000ක් 1200ක්. හැබැයි ඊට සමානුපාතිකව විටමින් D ගන්න ඕනේ අපි මිලිග්‍රෑම් 800ක් වත්. එතකොට මේ දෙක එකතු වෙලා ගත්තොත් තමයි අපිට අපේ මේ හොඳට බෝන් එක එහෙම නැත්නම් මේ අස්ථි බෝන් හෙල්ත් කියන එක. ඒ කියන්නේ අස්ථිවල
ඝනත්වය. දැන් අපි මෙහෙම නැගිටලා ඉන්නවා, අපි වැඩ කරනවා, අපි දුවනවා, ව්‍යායාම කරනවා, මහා ලොකු දේවල් අපි දවසක් ඇතුළත අපි ලිව්වොත් ලිස්ට් එකක්, ලොකු ලිස්ට් එකක් අපි කරලා තියෙනවා. හැබැයි මේ ඔක්කොම කරන්න අපිව මෙහෙම කෙලින් තියාගෙන ඉන්නේ කවුද? අපේ අස්ථි පද්ධතිය. ඒතර අස්ථි පද්ධතිය ගැන නොහිතන තාක්කල් අපේ සමස්ත සෞඛ්‍යම අඩපණ වෙනවා. අස්ථි පද්ධතිය ගැන කතා කරපු නිසා වෛද්‍යතුමනි දැන් අපිට මේ කාන්තාවන් විදිහට බහුලව දකින්න ලැබෙන රෝගී තත්ත්වයක් තියෙනවා. ඒ තමයි එකම ඉරියව්වකින් ඉඳිද්දී අපේ කොන්ද රිදෙනවා. එහෙම නැත්නම් අපේ අස්ථි කැක්කුම අල්ලනවා. ඒකට වයස් පරතරයක් නැහැ. අපි දැන් සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ ටිකක් මැදි වයසට යද්දි තමයි මේ අස්ථි දිරායම පටන් ගන්න. අස්ථි වල රෝගී තත්ත්වයන් පටන් ගන්න කියලා. හැබැයි මේ වර්තමානයේ වෙද්දී විෂණික ආහාර හින්දා ජීවන රටාව නිසා මේ දේවල් ඉතාමත් කලින් එන්නට පටන් අරගෙන තියෙනවානේ. ඇයි මේ දේ වෙන්නේ? ඇයි මේ වගේ අස්ථි කැක්කුමකට අපි අපේ භාෂාවෙන් කියනවා අපේ කොන්ද කැක්කුම, අපේ මේ කකුල් කැක්කුම මේ විදිහට එන්නේ ඇයි? ඔව් අනිවාර්යයෙන්ම අපි ඒක සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඒකට පුංචි දේවල් ටිකක් කරලා ඕක හරි නිවැරදි කරගන්නට පුළුවන්. එකක් තමයි අපි ඉරියව්වේ වෙනසක් නම් අපි එක විදිහටම අපි හිතමුකෝ අපි පරිගණකය භාවිතා කරනවා කියලා. ඒක අපි පැය 4-5ක් අකණ්ඩවම එකම ඉරියව්වෙන් පරිගණකය භාවිතා කරොත් ඒක ඊටාම ඉද්දි නුදුරුවේදී ලොකු අස්ථි ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. මොකද ඒක අපි නොදැනුවත්ව දවස් ගණන් මාස ගණන් ගිහලා අවුරුදු ගණන් ගිහලා ඒකේ අපි ස්කෑන් එක්ස්රේ එකක් ගත්තොත් ප්‍රාථමිකව අපිට මේක බලා ගන්න පුළුවන් අස්ථි ඇද වෙලා තියෙන්නට පුළුවන් තත්ත්වයක් බවට පත් වෙනවා. දැන් බලන්න දරුවන්ගේ බර වැඩි මේගොල්ලන්ගේ පොත් බෑග් වල. සමහරක් වෙලාවට ඒකේ සයිඩ් ඉෆෙක්ට් එක මොකද්ද වෙන්නේ? මේගොල්ලෝ අවුරුදු 18 19 විතර වෙනකොට අර ලස්සනට ඉන්න ඕන කාලේ වෙනකොට කොන්ද ඇද වෙලා ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒතර අපි ඉරියව්ව නම් එතෙන්දී ප්‍රශ්නේ අපි ඉරියව්ව වෙනස් කරගන්න ඕනේ. අඩුම වශයෙන් පැය භාගෙන් භාගයටවත් ඒ ඉරියව්ව වෙනස් කරගන්න ඕනේ. එහෙම කරගෙන අපි ඒක හදා ගන්න ඕනේ. හැබැයි ඉන් එහාට ගිහිල්ලා අස්ථි වලින් විහිදෙන ස්නායු වලට මේ බලපෑම ආවොත් ඔන්න බරපතලයි. එතකොට අපි හිතමු බෙල්ල නම් අපි හිතමු උදාහරණයකට බෙල්ල කියලා. ඒතර අපි ඒකාකාරීවම බෙල්ල එකම ඉරියව්වෙන් තියන් ඉන්නවා. එතකොට මෙතන බෙල්ලේ මාංශ පේශීන් ඝන වෙන්න පුළුවන්. එතකොට ඒ අස්ථි වෙනස් වීම වෙන්න පුළුවන්. එතකොට සහ අපි ගන්න පෝෂණය අපි ගන්න පෝෂණය හරි විදිහට නැති වුණොත් මොකද වෙන්නේ? අපිට කැල්සියම් ටික එන්නේ නැහැ, අපිට විටමින් ටික එන්නේ නැහැ, අපිට ඕන ගොඩක් ಜಾති ටිකක් තියෙනවා මේ අපේ අස්ථි පද්ධතිය දෛනිකව අර මං කිව්වේ 30 විතර වෙනකම්ම හොඳට මේක යනවා. කොහොමත් ඒ කියන්නේ බැලන්ස් එකේම යනවා. අස්ථි හැදෙනවා, අස්ථි ගෙවෙනවා, ඒක අපිට දැනෙන්නේ අපි ඉන්නවා. හැබැයි ඔක දැනෙන්න පටන් ගන්නේ අර කාලෙන් පස්සේ අපි ඒක පාලනය නොකරොත්. ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ අපිට අවශ්‍ය වෙන පෝෂණ කොටස් ටික අපි ලබා දෙන්න. ඒතර අපි ආහාර ගැන කතා කරමු. ඉස්සරහදී මොනවද මේ ගන්න ඕනේ අපි අස්ථි පද්ධතිය නිරෝගීව තියාගන්න අවශ්‍ය වෙන ආහාර ඇවතුම් පැවතුම් කියලා. ඔබ අර කියු පරිදි ඒ හේතුන් නිතර ගැටීම නවත්තා ගත යුතුයි. අපිට තොනටි අමාරුවක් එනවා නම් ඒකට ප්‍රධානම හේතුව අපි ඉරියව්ව නම් වහාම අපි ඉරියව්ව වෙනස් කරන්න ඕනේ. මොකද ඒක අපිට සුළු ප්‍රතිකර්ම ඊට පස්සේ කරලා හදා ගන්න පුළුවන් තත්ත්වයේ පස්සේ සමහරක් වෙලාවට අපිට පුංචි එක්ස්ටර්නලි අපිට දෙන ඇඳුම් වර්ගයේ දේවල් වලින් අපි ඒක හදා ගන්න බලනවා. විකලාංග ඇඳුම් භාවිතා කරලා ඒ තියෙන ගැටලුව निराකරණය කරන්න ඖෂධ භාවිතය ඇතුළුව. හැබැයි ඒක නෙමෙයි විය යුත්තේ අපිට කරන්න පුළුවන් පුංචි දේවල්. ඒ අර ඉරියව් වෙනස් කරගන්න එක, වතුර හරි විදිහට බොන එක, ආහාර ගන්න එක, ඒ දේවල් හරියට කරොත් අපිට මේක අපහසුතාවයක් නැහැ. ඔස්ටියෝපොරොසිස් තත්ත්වය මේ තත්ත්වය ඇති වෙන්නේ ඇයි? මේ තත්ත්වය මගහරවා ගන්නට හැකියාවක් තියෙනවද? මගහරවා ගන්නේ කෙසේද? මේ ආදී කරුණු කාරණා කාන්තාවකට ඉතාමත් වටිනා කියන කාන්තාවකට ඉතාමත් වැදගත් වෙන කරුණු කාරණා දවසේදී අපි සාකච්ඡා කරා. ඉතින් අද දවසේදී වගේම ඉදිරි සතිවලදීත් අඟහරුවාදා සුවදිවි අඟහරුවාදාවෙන් අපි මේ දේවල් මේ විදිහටම සාකච්ඡා කරන්නට සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා. අද දවසේදී අපේ මේ සාකච්ඡාවත් සමගින් එකතු වුණා බලපිටිය ආයුර්වේද ප්‍රජා වෛද්‍ය ඉෂංකා මල්කේ. ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අයිබෝන් කියලා සමුදෙනවා. ඒත් එක්කම මේ ඔබට හැකියාවක් තියෙනවද දවසේදී මේ කතා කරපු දේවල් වලට අමතරව යම්කිසි වැඩිදුර විස්තර කිරීමක් අපේ ආදරණීය වෛද්‍යතුමියකින් අහලා දැනගන්නට අවශ්‍ය නම් 0776 687 315 0776 687 315 මේ කියන දුරකථන අංකයට දුරකථන ඇමතුමක් අරගෙන ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්නටත් ඔබට හැකියාව